සිත්ලෙස රෝසඳි චක්‍රවලල්ලා නෙත්තුන සුරිදුගේ රුවරුසියල්ලා පත්තිනි දෙවිඳුගේ සල්ප වලල්ලා සුරත් දරමි පන්තේරු වලල්ලා. පන්තේරු කියන්නේ පත්තිනි දෙවියගේ දහා වෙන්කර වාද්‍ය භාණ්ඩයකට තමයි සැලකෙන්නේ. පත්තිනි දෙවියගේ පාසමගේ හඬ අනුගමනයෙන් තමයි පන්තේරුව හඬ අනුකරණය කරමින් පන්තේරුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ දැන් ඔබ මතක් කළා පන්තේරුව කියන්නේ පත්තිනි දෙවියන් උදෙසා වෙන් කෙරෙනු වාද්‍ය භාණ්ඩයක් බව. වරික ජලයින්ද තවත් වරික මනින්ද තවත් වරික නයි කඳුලින්ද තවත් විටක කදුරු පොත්ින්ද තවත් විටක පිනිපිදුින්ද තවත් වරික හෙලින්ද අවසන අඹ ගෙඩියෙන්ද උපන් බව පත්තිනි යාදින්නෙහි පැවසෙන මතු බුදුවන පත්තිනි දේවියගේ පාසලව නිකුත් කරන හඬ අනුසාරයෙන් පන්තේරු වැවෙන්නට සූදානම් මේ පරිශ්‍රයේදී එදෙකම මල්ලි අපි මතක් කරමු දළදාව සහ දළදා පෙරහර මේ සම්බන්ධයෙන්ුත් පන්තේරුවේ ලොකු කතාවක් තියෙනවා අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. ඕකේ පන්තේරු නටුමේ ආරම්භය ගැන කියනවා මේක අපිට මෑත කාලේ ඉන්නවා ඊටම ඒ කියන්නේ අනෙක් නටුම් වලට සාපේක්ෂව මෑත කාලේ ඉන්නවා බිහිවෙච්ච නටුමක් තමයි පන්තේරු නටුම කියන්නේ. පන්තේරු නටුමේ ආරම්භය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හලාගිරිය ගමට අපිට කොටු කරගන්න පුළුවන්. හලාගිරිය ගුරුන්නාන්සේ නෙමෙයි. නමින් ප්‍රකට එච්.එන්. කිරිවණ්ඩා ගුරුන්නාන්සේගෙන් තමයි පන්තේරු නටුම නිර්මාණය වෙන්නේ. මුල් කාලයේදී පුවක්පල වලින් හදාගත්තු ධර්මවකින් පන්තේරුව නිරූපණය කරලා තමයි පන්තේරු නටුම හදාගෙන තියෙන්නේ. පන්තේරු නටුම හදාගත්තත් පන්තේරු නටුමට අදාළ කවි දේහ තිබිලා නැහැ. පසු කාලේ ඉඳලා මේවා ටික ටික වර්ධනය කරගෙන දළදා පෙරහැරට ඉදිරිපත් කරද්දී තමා පිත්තල පන්තේරුවක් හදාගෙන මේ දේවල් වැඩි දියුණු කරගෙන මුලින්ම අවුරුදු 150කට පමණ පෙර තමයි දළදා පෙරහැරට මුල්ම වතාවට පන්තේරු නටුම එකතු වෙන්නේ. ඇත්තටම මේ පන්තේරු නර්තනය සුලභ නර්තනයක් නෙවෙයිනේ. වෙස්නටම අපි දකිනවා අස්න නර්තනය පහතරට ශාන්ති කර්මයන් මේ දේවල් සාමාන්‍යයෙන් සුලභව අපිට සුලභම නෙවෙයි. නමුත් අපි දකින නර්තනයන් තුල ඔය මම මතක් කරපු සම්ප්‍රදායන් අපිට නිතර මුණ ගැහෙනවා. නමුත් පන්තේරු නර්තනය අපි විශේෂයෙන්ම දළදා පෙරහැර නරඹනවා නම් එහි ආශිර්වාදය ලබා ගන්නවා නම් එහිදීත් මේ පන්තේරු නර්තනය පිළිබඳව එහි ඉතිහාසය පිළිබඳව හරි අපූර්ව මතක් කිරීම එක්ක ඒ නර්තනාවිය විශේෂ කොට දක්වනවා. ඉතින් එහෙමනම් ඒ අපූර්ව නර්තනාංගය විචිත්‍රවත් වන මේ වේදිකාවේ මීළඟ මිනිත්තු කිහිපයේදී ආරාධනා කරමු පන්තේරු වයමින් නර්තනයේ යෙදෙන ශිල්පීන්ට මේ වේදිකාවට. बुद्धं तिलोक तिलकं जित पंच मार दम्मं सुदुर लबतर मुनिना पणिता संगंत्यतुम पटिपदाय गुणानुपेत नित
Say me, Dora.
කරනු ලබන දිෂ්ටි සංස්කෘතික සංදර්ශනයයි මෙලෙසින් ඔබ ඉදිරියේ දිගහැරෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට බොහෝ අංග අපිට හුඟක් කලාතුරකින් දකින්න හම්බෙන සංස්කෘතික අංග රස විඳා. ඒ වගේමයි ඉදිරියට තවත් බොහෝ අංග ඔබට රස විඳින්න නියමිතයි. නමුත් අපි මේ වෙලාව විශේෂ කර්තව්‍යයක් සඳහා වෙන් කළා. අපි මේ විනිවිද 2024 වසර 14කට පසු නැවත වතාවක් සිදු කරනවා කියලා තීරණය කරලා සංස්කෘතික මංගල්‍යයක් කරන්න ඕන කියන සංකල්පය තීරණය කිරීමත් එක්කම අපි ආරාධනාවක් කරනවා මොවුන්ට අපේ සංස්කෘතික මංගල්‍යය ඇවිල්ලා ලස්සන කරන්න කියලා. ඉතින් අපි ඒ ලබා දුන්නු කෙටි ආරාධනාව හරි නිහතමානීව පිළි අරගෙන අපි බලාපොරොත්තු වුණාටත් වඩා ලස්සනට මේ කලා මංගල්‍යය හැඩ කරන්න ඕන්ට පුළුවන් වුණා. නිතරම අපිත් එක්ක කතා බහ කරමින් කොහොමද මේ සංස්කෘතික මංගල්‍යය වෙන්නේ, මොකක්ද මේ සංස්කෘතික සංදර්ශනය තුළ සිද්ධ වෙන්නේ කියලා කතා බහ කරලා අපිත් අදහස් අරගෙන හැබැයි අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ලස්සනට මේ සංස්කෘතික සංදර්ශනය අද මේ වේදිකාව තුළ ඔබ ඉදිරියේ ගෙනහැර පෑවා. දිවා රෑ නොබලා මහන්සි වෙලා මේ කලා මංගල්‍ය ඔවුන්ගේ කලා මංගල්‍යයක්ම යයි සිතා හැම තිස්සෙම මහන්සි වෙලා මේ කලා මංගල්‍ය සාර්ථක කරන්න ඔවුන් ලබා දීපු දායකත්වය අපිට වචන වලට පෙරලන්න බෑ. ඉතින් දුර කතර ගෙවාගෙන රජරට පුරවරයට ඇවිල්ලා අපේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය තුළ මේ වසර ගානකට පස්සේ පණ පොවන්න හදන කලා මංගල්‍යයට ඔවුන් ලබා දුන්නු එළිය මම විශ්වාස කරනවා තව වසර ගණනාවක් අඛණ්ඩව ඒ එළියෙන් ආලෝකය ලබන්න තරම් වාසනාවන්ත පරම්පරාවක් විදිහට අපිට නම් දරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ තරම් වර්ණනා කරන ඕන් තමයි අද මේ රාත්‍රියේ හැඩ කරපු නිර්මාණකරුවන්, කලාකරුවන්. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි කොළඹ සෞන්දර්ය කලාරාම විශ්වවිද්‍යාලයේ අපේම සහෝදරයා. ඉතින් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඒ සහෝදරයන් ඇගීම මම හිතනවා අපේ අනිවාර්යෙන්ම කළ යුත්තක්. ඉතින් ඒකයි අපි මේ වෙලාව වෙන් කරගත්තේ ඔවුන්ට සමරු තිරණයක් ලබා දෙමින් ඔවුන් මේ දින ගණනාවක් ඉතාම නිර්මාණශීලීව අපි බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් මේ ලස්සන කරපු දිෂ්ටි සංස්කෘතික සංදර්ශනය වෙනුවෙන් ඔවුන්ව ඇගයන්නට. ඉතින් මේ ආරාධනය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහෝදරත්වයට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහෝදරයන්ට සමරු තිරණයක් ලබා දෙමින් ඔවුන්ගේ මේ වෙහෙස මහන්සිය අගය කරන්නට